සුබ දවසක් ඔයාට බෝංචිකාරියක් රසට වගේම පෙනුමට හදන විදිහ තමයි අද මම කියලා දෙන්න හදන්නේ. මන් දන්න රහස් ඔක්කොම ටික අද මම කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අපි යමු වීඩියෝ එකට. ඔයාලා බෝංචි තෝරගනිද්දී අනිවාර්යයෙන්ම මෝරපු නැති ලපටි කරල්ම තෝරගන්න. මෝරපු බෝංචි වලින් රසට බෝංචි කරියක් හදාගන්න බෑ. ඔන්න ඒ අතරේදී මම බෝංචි වල දෙපැත්ත කඩලා හොඳට සෝදගත්තා. ඊළඟට අපි බෝංචි කරල් කපා ගන්න ඕනි. මෙන්න මේ වගේ තුනී දිගටි පැතලි පෙති විදිහට තමයි ඔයාලා කපා ගන්න ඕනි. අපි මේ විදිහට බෝංචි කපලා ගන්නේ බෝංචි කඩලා මහතට උයන්න ගත්තොත් බෝංචි තැම්බෙන්න යන වෙලාව වැඩි. එහෙම වුණොත් අපිට ලස්සනට කොළ පාටට බෝංචි කරිය උයා ගන්න බැරි වෙනවා. මේ විදිහට බෝංචි ඔක්කොම මම කපා ගන්නවා. ඔන්න දැන් හරි මම බෝංචි ඔක්කොම කපා ගත්තා. මේ විදිහට කපා ගත්තාම පෙනුමත් ලස්සනයි. ඊළඟට මම බෝංචි එකට කපාගත්ත බීලුණු, ඒ වගේම හීනියට කපාගත්ත සුදු ලුණු, කරපිංචා, ඒ වගේම රම්පෙ කොලයක් එකතු කරනවා. ඊළඟට මම එකතු කරන්නේ උළුහාල්. ඊළඟට මම කහ කුඩු, ඒ වගේම රස අණුව ලුණු එකතු කරනවා. මේ වෙලාවේදී මම පොල් තෙල් තේ හැන්දක් බෝංචි එකට එකතු කරනවා. දැන් අතින් හොඳට කලවම් කරගන්නවා. දැන් බෝංචි එක ලිපෙන් තියලා අපි දාපු තෙල් වලින් බෝංචි ටික හොඳට මැලවෙන්න දෙනවා. දැන් ඔයාලට පේනවා බෝංචි වල ලස්සන කොළ පාට මතුවීගෙන එන්නේ. මේ වෙලාවේදී සීනි තේ හැඳි භාගයකට ටිකක් අඩුවෙන් මම එකතු කරගන්නවා. ඊට පස්සේ සැරින් සැරේ හැඳි ගන්න ගමන් බෝංචි තද කොළ පාටට හැරෙනකන් ලිපේ තියාගන්න ඕනි. මේ වගේ බෝංචි තද කොළ පාටට හැරුණට පස්සේ පොල් කිරි අඬු කෝප්ප කාලක් එකතු කරනවා. මේ විදිහට බෝංචි උයද්දී පොල් කිරි ගොඩාක් එකතු කරගන්න අවශ්‍ය නැහැ. කිරි ටික උතුරනකොට ලිප ඕෆ් කරලා ඇතිලිය ලිපෙන් අයින් කරගන්න ඕනි. නැත්තම් ලිපේ රස්නෙට බෝංචි වල පාට වෙනස් වෙන්න පුළුවන්. බෝංචි එක ලිපෙන් අයින් කරාට පස්සෙත් හොඳටම නිවෙනකන් පියනකින් වහන්න එපා. රස්නේ පිටින්ම පියනකින් වැහුවොත් බෝංචි එකේ පාට වෙනස් වෙනවා. ඉතින් වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් කියාගෙන යමු. ඒ වගේම channel එකත් subscribe කරන්න. අදට ගිහින් එන්නම් ආයෙත් රස රෙසිපියකින් හමු වෙමු.